අපි දැක්ක ප්‍රවෘත්තිවලට ඉරාන රජයට අයිති නෞකා දෙකක් අපේ ශ්‍රී ලංකා මුහුදු තීරය ඇතුලේ තිබිලා සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන එක නැවකට ඇමරිකානු සබ්මරීනයකින් පහර දීලා ගාල්ලේ ඉඳලා නාවික සතපුම් 40ක් පමණ දුරදී ඒක ගිලෙනකොට විනාශ වෙලා ඒක හිටපු නාවිකයෝ බේරගත්තා 32ක් පණ පිටින් බේරගත්තා ඊට පස්සේ තව මිය ගියපු අය විශාල සංඛ්‍යාවක් එතන හිටියා ඊට පස්සේ දින කීපයකට පස්සේ ඒක වෙලා දවස් දෙකක් තුනක් ඇතුළතදීම දවස් දෙකක් විතර ඇතුළත මම හිතන්නේ තව නාවිකාවක් ඉන්දියාවේ ඉඳලා පිටත් වෙලා ආපු නෞකාවක් ඉන්දියාවත් එක්ක අභ්‍යාසයක් කරපු නෞකාවක් ඉරානයට අයිති නෞකාවක් ඉරාන නාවිකා හමුදාවේ අපේ මුහුදු තීරයේ ඉඳලා ඒගොල්ලෝ නැවතත් අවසර ඉල්ලලා තුණා අපේ රටට එන්න ඒගොල්ලන්ටත් එළියට ගියා නම් ප්‍රහාරයක් එල්ල වෙයි කියන බයට වෙන්නේ නැති. ඒකට මේ අවස්ථා දෙකේදීම පළවෙනි අවස්ථාවේදී අපේ රජය අපේ නාවිකා හමුදාව මැදිහත් වෙලා ප්‍රහාරයට ලක් වෙලා විනාශ වෙච්ච නැවේ හිටපු නාවිකයෝ ජීවත් වුණ අතර හිටපු අය සමහරු මිය ගියා. ඒගොල්ලෝ බේරගන්න කටයුතු කරා අපේ මුහුදු තීරය ඇතුළත. එතකොට ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුකූලව තමයි කරලා තියෙන්නේ. ජාත්‍යන්තර සම්මුතීන් වල තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් ඒ නැවට විනාශ වෙලා ඒ නැවේ හිටපු නාවිකයෝ මුහුදේ පාවෙවි ඉන්නවා නම් ජීවත් වීමට උදව් බලාපොරොත්තුව සම්මුතීන් අනුව නම් ඇමරිකන් නෞකාවක් එතන තිබුණත් ඒ නෞකාවට සිද්ධ වෙන අරගොල්ලෝ බේරගන්න. මොකද සතුරා යටත් වෙන අවස්ථාවක සතුරා යටත් වෙන සතුරෙකුට වෙඩි තියලා මරලා දාන්න ජාත්‍යන්තර සම්මුතීන් වලින් අනුමත කරන්නේ නැහැ. ඒකට දෙවෙනි නෞකාවේ නාවික පුහුණුවකට ගියපු කට්ටියක් හිටියා කියලා ආරංචි ඉරාන් නාවික හමුදාවට අයිති කට්ටියක්. ඒගොල්ලෝ ඒ නැව අපේ රට ඇතුළට එන්න අවසර ඉල්ලලා තිබුණා. එතකොට ඒ අවස්ථාවේදී ඒ නැව එක පැත්තකට අරගෙන ඉවිල්ලා තිරුකුණාමලයට අරගෙන නැවේ හිටපු කට්ටිය වැලිසර් නායක හමුදා කඳවුරට අරන් ගිහිල්ලා තියෙනවා. ඒකත් මම හිතනවා අනිවාර්යයෙන්ම යම්කිසි අපේ රටත් එක්ක සටන් කරන සතුරු නායක හමුදාක වුණත් යටත් වීමට ආරක්ෂා සඳහා අවිබිම තියන්න ලෑස්ති වෙලා එහෙම සමාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඒ වෙලාවට අපේ රජය බැඳිලා ඉන්නවා. ඒ අවස්ථාවට මානුෂීය ආධාරයක් ඇටියට ඒ කට්ටියට උදව් කරන්න. එතකොට මේ කරුණු දෙකේදීම ලංකාවේ රජය ක්‍රියාත් කරලා තියෙන ආකාරය නිවැරදි. ඒක මානුෂීය පැත්තෙන් බැලුවම 100% නිවැරදි. ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුවත් එහෙම කළ යුතු තිබුණා. එහෙම නොකළා නම් එවනම් විශාල චෝදනාවක් එල්ල වෙනවා අපේ රටට. අපේ රටත් කවදාරි කොහෙදී හරි ඔය වගේ තත්ත්වයක් ඇති වුණොත් අනාගතයේදී හරි කාගෙන්වත් උදව්වක් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් තමයි හිතනවා රජය ගත්ත තීරණය හොඳයි, නිවැරදි. ඔත්තුව සම්මුතියන අනුව නම් ඇමරිකන් නෞකාවක් එතන තිබුණත් ඒ නෞකාවට සිද්ධ වෙන අරගොල්ලෝ බේරගන්න. මොකද සතුරා යටත් වෙන අවස්ථාවක සතුරා යටත් වෙන සතුරෙකුට වෙඩි තියලා මරලා දාන්න ජාත්‍යන්තර සම්මුතීන් වලින් අනුමත කරන්නේ නැහැ. ඒකට දෙවෙනි නෞකාවේ නාවික පුහුණුවකට ගියපු කට්ටියක් හිටියා කියලා ආරංචි ඉරාන් නාවික හමුදාවට අයිති කට්ටියක්. ඒගොල්ලෝ ඒ නැව අපේ රට ඇතුළට එන්න අවසර ඉල්ලලා තිබුණා. එතකොට ඒ අවස්ථාවේදී ඒ නැව එක පැත්තකට අරගෙන ඉවිල්ලා තිරුකුණාමලයට අරගෙන නැවේ හිටපු කට්ටිය වැලිසර් නායක හමුදා කඳවුරට අරන් ගිහිල්ලා තියෙනවා. ඒකත් මම හිතනවා අනිවාර්යයෙන්ම යම්කිසි අපේ රටත් එක්ක සටන් කරන සතුරු නායක හමුදාක වුණත් යටත් වීමට ආරක්ෂා සඳහා අවිබිම තියන්න ලෑස්ති වෙලා එහෙම සමාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඒ වෙලාවට අපේ රජය බැඳිලා ඉන්නවා. ඒ අවස්ථාවට මානුෂීය ආධාරයක් ඇටියට ඒ කට්ටියට උදව් කරන්න. එතකොට මේ කරුණු දෙකේදීම ලංකාවේ රජය ක්‍රියාත් කරලා තියෙන ආකාරය නිවැරදි. ඒක මානුෂීය පැත්තෙන් බැලුවම 100% නිවැරදි. ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුවත් එහෙම කළ යුතු තිබුණා. එහෙම නොකළා නම් එවනම් විශාල චෝදනාවක් එල්ල වෙනවා අපේ රටට. අපේ රටත් කවදාරි කොහෙදී හරි ඔය වගේ තත්ත්වයක් ඇති වුණොත් අනාගතයේදී හරි කාගෙන්වත් උදව්වක් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් තමයි හිතනවා රජය ගත්ත තීරණය හොඳයි, නිවැරදි.